යාතර තරගය ක්‍රියාත්මක වාඩේ වේරවා පස්සිදු චන්දිමාල් පන්දුවාරිය ක්‍රියාත්මක කරමින් පන්දුවා කිව කරන්නට ඉන්සයිඩ් HP ගෝල්ඩන් ඩක් අවස්ථාවකට ගොදුරු වාඩේ නැබර ක්‍රීඩාලෝඩේ හිත බතුනේ යාඩුව තාරක මදුසක ක්‍රීඩා පිටියේ නිවාත්ව යාඩුවා ලක් ක්‍රීඩා පිටියේ නිවාත්වගේ වෙනවා පන්දුවෙන් පන්දුව උණුසුම් තරග තතු විදි සමීප කරන්නට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ පළාතට නැක්කම් කියන ප්‍රවීණ විස්තර චාරකයාණනි තියුණු පාන්දුවක් යමු කරන්නේ පස්සිදු චාන්දිමාල් නමුත් එක් ලකුණක් සඳහා පැති මාරු කර ගන්න ආවිතදී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 එක දක්වා ඉහළ නංවා ගන්නවා එම ලකුණත් සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා විනස් බොලොන්යා කණ්ඩායම අති දක්ෂ කණ්ඩායම අද විනස් බොලොන්යා සාංචිත දුලාන් කැඳවාගෙන තිබෙනවා ක්‍රීඩාලෝල හිතවතුනි තවත් අති දක්ෂ පිතිකාරුවෙක් ඕනෑ මොහොතකදී ජව සම්පන්න පහරවල් එල්ල කර හැකි පිතිකාරුවේ මේ පිතිකරණ යෙදමින් සිටිනේ අනික කාන්තේ පිතිකරණ යෙදෙනවා නිශාන්ත වීරකෝණ අති දක්ෂ වමත් පිතිකාරුවා ඇඹිලි පිටිය පුරවරයට නෑක්කම් කියන අති දක්ෂ වමත් පිතිකාරුවා ක්‍රීඩාලෝල හිතවතුනි පස්සිදු චන්දිමාල් බේරුවල පුරේ නෑකම් කියන පාන්දු යවන සූදානම් පාන්දු යෑම සඳහා කෙටි පාන්දු දුලල් පහරක් එල්ල කරන පාන්දු උඩුකුවනේ තිබෙනේ සරත් මදුෂ්ක උඩ පාන්දුව රැක ගන්නවා අසමගි මේ දක්ෂ පිතිකරුවාගේ ඉරණ මහමාර වෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු එකක් තිබියදී දිල්කෝ සුපර් සංචිතයේ යෝන් ක්‍රීඩකයන් රැසක් යොදාගෙන තිබෙනවා මේ පිතිකරණ රටාවේ ක්‍රීඩාවල හිතවතුනි අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් රැඳී සිටිනවා සරත් මදුෂ්ක අශාන්ත ලේපා ධනංජය සංක ඒ වගේම පස්සිදු චන්දිමාල් ඉෂාන් කිෂාන් අති දක්ෂ ක්‍රීඩකයන් රැසක්ගෙන් සැදුල්ලත් කණ්ඩායමක් දිල්කෝ සුපර් කණ්ඩායම ක්‍රීඩාවල හිතවතුනි අද වීනස් බොලොන්යා සංචිතය අමුතුම සංචිතයකින් පැමිණ තිබෙන්නේ තරඟ බීමට තරඟ වැදීම සඳහා ක්‍රීඩාවල හිතවතුනි නවක පිතිකරුවා දික්වැල ප්‍රදේශයට නැකම්ක රංජිත් පැමිණ තිබෙන්නේ පිතිකරයේ දීම සඳහා මීට ඉහත තරගයේ ජව සම්පන්න පහරවල් දෙකක් එල්ල කර පිතිකරුවා ක්‍රීඩාලෝල හිතවතුනි පස්සිදු චන්දිමාල් වමත් පිතිකරුවන්ට අනගි ලෙස පාන්දු යවන පාන්දු යවන පස් චන්දිමාල් දිව යන පාන්දු යෑම සඳහා පහරක් එල්ල කරනවා පුල්ටස් පාන්දුර පහරක් එල්ල කරනවා ඉෂාංක මදුෂාන් පාන්දුව රැක් ගන්නා විතර එක් ලකුණක් සඳහා පැති මාරු කර ගන්නා විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2 දක්වා ඉහළ නංවා ගන්නවා ප්‍රථම පාන්දුවාරයේ තවත් එක් පාන්දුවක් ඉතිරිව තිබෙනවා ක්‍රීඩාලෝල හිතවතුනි ප්‍රථම පාන්දුවාරය හමාරු වීම සඳහා මහා මාර්ගාන්තයේ සිට පස්සිදු චාන්දිමාල් සූදානම් පාන්දු යෑම සඳහා නිශාන්ත වීරකෝන් හමුවේ පොඩායන අනුවර්ත නාමයට හිමිකාම් කියන නිශාන්ත වීරකෝන්ට පාන්නා දැමුණු පාන්දුවක් යොමු කරන්නේ මේ අති දක්ෂ පාන්දු යවන්නා ක්‍රීඩාලෝල හිතවතුනි පස්සිදු චාන්දිමාල් තියුණු පාන්දුවාරයක් හමාර කරා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2ක් පමණයි ලබා දී තිබෙන්නේ එක් අඩුලක් දවාගත් අති දක්ෂ පාන්දු යවන්නා ක්‍රීඩාලෝල හිතවතුනි සරත් මදුෂ්ක කැඳවාගෙන තිබෙන්නේ දිල්කෝ සුපර් කණ්ඩායම දිල්කෝ කණ්ඩායම වෙනුවෙන් පාන්දු යෑම සඳහා අති දක්ෂ තොංගිරියා ක්‍රීඩකෙක් සරත් මදුෂ්ක ආමි කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ තොංගිරියා ක්‍රීඩකයා සරත් මදුෂ්ක පැමිණ තිබෙනවා පාන්දුවක් යමු කරනවා නමුත් එක් ලකුණක් සඳහා පැති මාරු කර ගන්නා විටදී තවමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3ක් පමණයි ලබාගෙන තිබෙන්නේ වීනස් බොලොන්යා කණ්ඩායම සරත් මදුෂ්ක සූදානම් තම පාන්දුවාර දෙවනි පාන්දු යම කිරීම සඳහා නිශාන්ත වීරකෝණ හමුවේ නිශාන්ත වීරකෝණට පානා දැමුණු පාන්දුවක් යමු කරන්නේ මේ පාන්දු යවන මේ පිතිකරුණ අසරණ කරමින් පාන්දු යමින් සිටිනවා ක්‍රීඩාලෝල හිතවතුනි සරත් මදුෂ්ක අති දක්ෂ මායාකාරී පාන්දු යවන්නේ ක්‍රීඩාලෝල හිතවතුනි ඕනෑම මොහොතක තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයා සරත් මදුෂ්ක පාන්දු යමින් සිටින්නේ මේ පාන්දුවට පහරක් එල්ල කරනවා නමුත් එක් ලකුණක් පමණයි ලබා ගන්නේ
තවමත් මුල් ලකුණු සංඛ්‍යා ලකුණු 4 රඳා පවතිනවා මන්දගාමී ඉනිමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන වීනස් බොලොඤ්ඤා පිතිකාරුවන් ක්‍රීඩාවල හිතවතුනි සරත් මදුෂ්ක තිවියනවා පාන්දු සඳහා මායාකාරී පාන්දුවක් යමු කරන්නේ මා කලින් කිව්වා මතක ඇති මායාකාරී පාන්දුවක් මේ සරත් මදුෂ්ක පාන්දුවක් ක්‍රීඩාවල හිතවතුනි ඕනෑම පිතිකාරුවෙක් අසරණ කර හැකි පාන්දුවක් තවත් එක් පාන්දුවක් පමණයි ඉතිරිව තිබෙන්නේ මේ පාන්දුවාරය හමාර වීම සඳහා එම් පාන්දුව පනා දැමුණෝ පාන්දුවක් යමු කරන්නේ දෙවනි පාන්දුවාරයත් හමාර වන විට මුල් ලකුණු සංඛ්‍යාව තවම ලකුණු 4ක් පමණයි ලබාගෙන තිබෙන්නේ එක් පාන්දුවාරයක ලකුණු 2ක දල වේගයක් රඳා පවතින්නේ මේ ප්‍රබල වීනස් බොලොඤ්ඤා කණ්ඩායම දිල්කෝ කණ්ඩායම හැමේ අසරණ තාත්වයකට පාත්ව තිබෙනවා ක්‍රීඩාවල හිතවතුනි මේ ක්‍රිකට් ක්‍රීඩාව ඕනෑම ප්‍රබල කණ්ඩායම දුබල වෙන අවස්ථාවක් තිබෙනවා ඒ වගේම දුබලයන් ප්‍රබලයන් වෙන අවස්ථාවක් තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එයයි ක්‍රීඩාවල හිතවතුනි ඕනෑම මොහොතක වෙනස් විය හැකි ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මොහමඩ් පාර්හාන් කැඳවාගෙන තිබෙනවා පාන්දුව සඳහා තවේකෙන් පාන්දුව හැකි පාන්දුව වමත් මදවේගී පාන්දුව පහරක් එල්ල කර පාන්දු උඩුගුවනේ තිබෙනේ ඒ උඩ පාන්දුව රැක ගන්නවා සමගින් නිශාන්ත වීරකෝන්ගේ ඉරණමත් හමාර වෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් තිබියදී ෆර්හාන් සෝදානම් පැතුම් විශ්වප්‍රිය හමුවේ පාන්දුව සඳහා දකුණු පළාතේ බිහි වූ විශිෂ්ට ගණයේ තුන්විරියා ක්‍රීඩකයා පැතුම් විශ්වප්‍රිය සෝදානම් ෆර්හාන්ට මුහුණ දීම සඳහා ක්‍රීඩාලවල හිතවතුනි ලාබාල ක්‍රීඩකයන් දෙපළ කුරෙන් උර ගැටෙන අවස්ථාවක් තුළ අපි රාදී සිටිනේ පහරක් එල්ල කරනවා නමුත් ඒ පහර තුරත් අන්තර්ගත වන්නේ එක් ලකුණක් පමණයි තවමත් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් පමණයි හිමි වන්නේ විනිසුරුවරයා පාද ලකුණක් වශයෙන් සටහන් කර ගන්නා විටදී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි ක්‍රීඩාවල හිතවතුනි තවත් පාන්දු 3ක් පමණයි ඉතිරිව තිබෙන්නේ වීනස් බොලොඤ්ඤා කණ්ඩායමට ලකුණු ලබා ගැනීම සඳහා රාජ්‍ය සෝදානම් පිටිකරණය දීම සඳහා එයත් පානා දැමුණෝ පාන්දුවක් යොමු කරන්නේ පාර්හාන් අති දක්ෂ අන්දමින් තම පාන්දුවාරය යොමු කරමින් සිටිනවා දික්වැල්ල ක්‍රීඩා පිටිය තොල ක්‍රීඩාවල හිතවතුනි තවත් පාන්දු 2ක් පමණයි මොවුන්ට ලකුණු ලබා ගැනීමට ඉතිරිව තිබෙන්නේ රුමේෂ් පැමිණ තිබෙන්නේ දික්වැල ජොලි බොයිස් කණ්ඩායම නියෝජනය කරපු පිතිකාරුවා ක්‍රීඩාවල හිතවතුනි අද තමගේ සහාය ලබා දෙනවා වීනස් බොලොඤ්ඤා කණ්ඩායමට පාර්හාන් සූදානම් පාන්දුව සඳහා වයිට් පාන්දුවක් යොමු කරන්නේ වයිට් පාන්දුවට හිමි වන අතිරේක ලකුණ සම ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා හිරනන්වා ගන්නවා තවත් පාන්දු 2ක් පමණයි ඉතිරිව තිබෙන්නේ මොවුන්ට ලකුණු ලබා ගැනීම සඳහා නමුත් තවමත් මොවුන් ලබාගෙන තිබෙන්නේ ලකුණු 7ක් පමණයි ක්‍රීඩාවල හිතවතුනි අද සතියේ දිනයක් වුවත් සෑම කණ්ඩායමක්ම මේ දික්වැල පුරවරයට පැමිණ තිබෙනවා තරඟ වැදීම සඳහා ඒ අය ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිදුවන මනස්කාන්ත දෙය ක්‍රීඩාවල හිතවතුනි පාර්හාන් සූදානම් පාන්දුව සඳහා අන්තර්ගත වන්නේ එක් ලකුණක් පමණයි ලකුණු 2 දුවන්න යමෙදී ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන අවාසනාවන්තම දැවියාමට ගොදුරු වෙනවා මේ නවක පිතිකරුවා රුමේෂ් ක්‍රීඩාවල හිතවතුනි තවත් එක් පාන්දුවක් පමණයි ඉතිරිව තිබෙන්නේ මොවුන්ට ලකුණු ලබා ගැනීම සඳහා
පරාන් සුදාන්තා පාන්දුවාරයේ අවසන් පාන්දුව යොමු කිරීම සඳහා එයත් පිතිකරු අසරණ කරන පාන්දුවක් යොමු කරන්නේ එයත් දුවද්දී දැවියාම ක්‍රීඩාලෝලේ හිතවතුනි පාන්දු 15ක් තුළ විනස් බොලොන්යා කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. පාන්දුවාර ලකුණු 8ක් පමණයි. එක් පාන්දුවාරයක ලකුණු 3 බැගින් ලබා ගත්තොත් මේ තරගයේ ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබෙනවා. එක් පාන්දුවාර ලකුණු 3 පමණයි ලබා ගත යුත්තේ මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. කොස්ගොඩ CC කණ්ඩායමේ නායකයා හැකි තාක් ඉක්මනින් ක්‍රීඩා අට්ටාලය වෙත පැමිණ සිටින මීළඟ තරගයේ ඔබේ තරගයේ වැවින් කාසිය වාස්තිය උරගා බැලීම සඳහා මේ ස්ථානයට පැමිණ එපාන් සමගින් ධනංජය පැමිණෙන්නේ ක්‍රීඩාලෝලේ හිතවතුනි. අති දක්ෂ දකුණත් වමත් සුසංයෝගයා පැමිණෙන්නේ සුපර් පැෂන් කණ්ඩායම දික්විජය කර වමත් පිතිකරුවා සමනි වේරාගොඩ එක්සත් කණ්ඩායම දික්විජය කර දකුණත් පිතිකරුවා පැමිණෙන්නේ. දකුණු ලකේ කළු වශ්‍යා යන අනුවර්ත නාමයට හිමිකාම් කියන ධනංජය පැමිණ තිබෙනවා පිතිකරණය දීම සඳහා. ඒ වගේම රොකට් පහරවල් වලට උරුමකාම් කියන අශ්ශාන්ත ලෙපා පැමිණ තිබෙනවා අනෙක් කාන්තේ පිතිකරණය දීම සඳහා. තියුණු අභියෝගයක් පාන්දු යවන්නට කිරීමට සිදුව තිබෙන්නේ. පාන්දු 15ක් තුළ ලකුණු 9ක් ආරක්ෂා කරලීමට ඇවුන්ට සිදුව තිබෙන්නේ. එක් පාන්දු ආරයකට ලකුණු 3ක දල වේගය ලබා ගත්තොත් මේ තරගය අනිවාර්යෙන් දිල්කෝ සුපර් සතු වෙනවා. නිසකයි ක්‍රීඩාලෝලේ හිතවතුනි. තාරක මදුශංක අති දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකයා පාන්දු යම සූදානම්. පුල්ටස් පාන්දු පහරක් එල්ල කරනවා. ප්‍රථම පාන්දුව තුලදීම සාහසික පාරක් එල්ල කරන්නේ මේ තාරක මදුශංකට හැන්දෑ යාමේ හිස්ස ගිනි ගන්නා පාරක් එල්ල කරන්නේ මේ දකුණත් පිතිකරුවා ධනංජය ක්‍රීඩාලෝලේ හිතවතුනි. තාරක මදුශංක සූදානම් පාන්දුවාරයේ දෙවනි පාන්දුව යොමු කිරීම සඳහා. අන්න ප්‍රදේශයට නෑකම් කියන අති දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකයා ක්‍රීඩාලෝලේ හිතවතුනි. මෑත කාලේ බෙස් පිනිෂර් යන අනුවර්ත නාමයට හිමිකාම් කියන ක්‍රීඩකයා මේ තාරක මදුශංක ඕනෑම තරගයක් පන්දුවෙන් පිටෙන් වෙනස් කර හැකි ක්‍රීඩකයෙක් ක්‍රීඩාලෝලේ හිතවතුනි. මේ තාරක මදුශංක අති දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකයා දකුණු පළාතෙන් බිහි ඔහු සූදානම් තම පාන්දුවාරයේ තෙවනි පාන්දුව අශ්ශාන්ත ලෙපා හමුවේ යොමු කිරීම සඳහා. අශ්ශාන්ත ලෙපන් හැඩකාරගින් සිත් ගන්න අසුළු පහරක් එල්ල කරගනිමින් තරගයේ ජය සනාථ කරගන්නවා ක්‍රීඩාලෝලේ හිතවතුනි. දික්වැල්ල පුරවයට නෑකම් කියන ප්‍රවීණ විස්තර විචාරකයනේ අපි ඔබට මේ ආරාධනය මෙතෙන් පටන් විස්තර තතු ගෙන ගැනීම සඳහා ස්තුතියි.